Welcome to SL Tech Your YouTube channel. ඉතින් වෙනද වගේ මොනවද ආදරෙන් සාදරෙන් පිළිගන්නවා SL Tech Your YouTube channel එකට. ඉතින් ඔන්න ගෙනාවද මේ දවස්වලම ජනප්‍රියම ෆෝන් එක Infinix Hot 50 ෆෝන් එක අන්බොක්සින් කරන වීඩියෝ එකක්. ඉතින් ඔයාලා අපි මේ ෆෝන් එක ගැන ඉස්සරහට කතා කරමු. ෆෝන් එකේ තියෙන ෆීචර්ස් මොනවද? මේකේ කැමරා ක්වොලිටි එක කොහොමද? ඒ වගේම මේකේ තියෙන අනෙක් විශේෂාංග සුවිශේෂාංග මොනවද? ඉතින් මේ දේවල් ගැන අපි කතා කරමු ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා ඇවිල්ලා. ඔන්න ඉතින් channel එකේ subscribe ප්‍රමාණය 2k කියන්නේ subscribe 2000ක් ප්‍රමාණය ඉක්මවා ගිහිල්ලා දැන් තියෙනවා subscribe 2.51 subscribe ඒ කියන්නේ 2510ක වගේ subscribe ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ වෙනකන් අපිත් එක්ක රැඳී සිටපු හැම දිනකටම ස්තුතියි. ඒ වගේම ඉස්සරහටත් අපිත් එක්ක රැඳිලා ඉන්න ඒත් එක්කම මම ඔයාලට මතක් කරනවා ඔයාලත් තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් මෙයාට තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell එක all දාගන්න. එතකොට තමයි මම දාන වීඩියෝ එකක් සැනින් එසැනින් ඔයාට notification එක එන්නේ. එහෙනම් වැඩි කතා බහ නැතුව අපි යමු අපේ unboxing වීඩියෝ එකට. මේ තියෙන්නේ මේ දවස්වල ලංකාවේ ඒ වගේම ලෝකේ හැමතැනම ප්‍රසිද්ධ වෙලා ලෝකේ වැඩිපුරම famous වෙලා විකිනෙන Infinix Hot 50 කියන ෆෝන් එක. ඉතින් අපි මේක අන්බොක්සින් කරන් බලමු. අන්බොක්සින් කරන්න කලින් අපි බලමු මේකේ බොක්ස් එක වටේ කොහමද මොනවද මේකේ සඳහන් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක උඩින්ම මෙයාලා ගහලා තියෙනවා 128 GB ඒ කියන්නේ ස්ටෝරේජ් එකක් තියෙනවා. ඒ වගේම 12 GB වෙනකන් RAM එක ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාලගේ RAM එක 6 GB මෙයාලා දෙනවා අපිට virtual add කරගන්න පුළුවන් 6 GB වෙනකම්. ඒ කියන්නේ 12 GB වෙනකම් ඒක RAM එක add කරගන්න පුළුවන්. හරි එතකොට මෙයා ලොගෝට මෙතන ගහලා තිනවා Infinix Hot 50i කියලා. ඉතින් ඒ වගේම තමයි මේකේ screen refresh rate එක තියෙනවා 120ක් Hz. ඒක හොඳම රේට්. මේ බජට් එකට ගන්න පුළුවන් screen refresh rate එක වැඩිම ෆෝන් එක තමයි මේ Infinix Hot 50i කියන්නේ. යාලා මෙතන ගහලා තිනවා 48 month of smoothness කියලා. ඉතින් ඒ කියන්නේ අවුරුදු 4ක් ගියත් මෙයාලගේ මේ ෆෝන් එකේ performance මේ විදිහටම කිසිම අඩුවක් නැතුව තියෙනවා කියලා තමයි මෙයාලා කියලා තියෙන්නේ. ඒ වගේම මේක TRSCL Apple ෆෝන් එකක්. ඉතින් මේ ෆෝන් එක ගැන තවත් කතා කරනවා නම් මේ ෆෝන් එක රිලීස් වෙලා තියෙන්නේ 2024 ඔක්තෝබර් මාසයේ. මේකේ බර සාමාන්‍යයෙන් ග්‍රෑම් 200ට අඩුයි. ග්‍රෑම් 184ක් වගේ වෙනවා. ග්‍රෑම් 200ට අඩුයි. ඒ වගේම ඉතින් මේකේ කලර්ස් තුනක් එනවා. ඒ කලර්ස් තුන ටයිටේනියම් ග්‍රේ කලර් එක එනවා. ඒ වගේම බ්ලැක් ග්‍රීන් වගේ කලර්ස් තුනකින් මේ ෆෝන් එක ඔයාලට වෙළඳ පොලින් මිලදී ගන්න පුළුවන්. මේක ගැන තව කතා කරනවා නම් මේකේ ඩුවල් ස්පීකර් සිස්ටම් එකක් තියෙනවා. මේකේ වොලියුම් එක අප් කරන්න පුළුවන් 300ක්. ඉතින් සවුන්ඩ් ක්වොලිටි සුපිරියටම ගන්න පුළුවන් මේ ෆෝන් එකේ. ඒ වගේම මේකේ ස්ක්‍රීන් එක තියෙනවා අඟල් 6.7ක්. මේ විදිහට මේකේ ඩීටේල්ස් ටික මේ බොක්ස් එකේ පිටිපස්සේ සඳහන් කරලා තිනවා. අපි ඩීටේල්ස් ටික ගැන වීඩියෝ එකේ ඇතුළතදී කතා කරමු. අපි මේකේ උඩ බොක්ස් එකේ හිමීට අයින් කරගෙන බලමු. මේ විදිහට තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මෙතන ඔයාලට දීලා තියෙනවා ෆෝන් එක. ෆෝන් එක අපි දැන් මෙහෙම පැත්තකින් තියාගෙන මෙතනත් ඕපන් කරලා බලමු. මෙතන ඔයාලට මෙයාලගේ දීලා තියෙනවා බෑක් කවර් එකක්. මේ බෑක් කවර් එක අනිත් ෆෝන් වලට එන බෑක් කවර් එක වගේ නෙමෙයි ප්ලාස්ටික් බෑක් කවර් එකක් මෙයාලා දීලා තිනවා. අපි ඒක දැන් පැත්තකින් තියාගමු. හරි ඒ වගේම මෙයාලා charging cable එක දිනවා. charging cable එක එන්නේ type C වලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙයාලගේ watt 18ක fast charger adapter එකත් ඔයාලට මේත් එක්කම බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා තවත් SIM card remove එක. අපි ඒ ටික දැන්ට ඒ ඔක්කොම පැත්තකින් තියාගමු. මේ විදිහට මේක අපි මේ cover එක අයින් කරගමු. හරි මේ විදිහට තමයි මේ ෆෝන් එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේක black color එක. ඔයාලට මේක මම ඉස්සෙල්ලා කිව්වා වගේම colours තුනකින් ගන්න පුළුවන්. ටයිටේනියම් ග්‍රේ, බ්ලැක්, ඒ වගේම ග්‍රීන් කලර් එකකින් ඔයාලට මේක මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ කලර් එක මම හිතන්නේ ඔයාලට කැමරාවෙන් හොඳට පේන්නේ නැති කියලා. මේ කලර් එක පට්ටම ලස්සනයි. ඉතින් ඔයාලා බලන්න මේකේ කැමරා ඩිසයින් කරලා තියෙන විදිහ ඒකත් අලුත්ම ඩිසයින් එකකට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ ෆ්ලෑෂ් ලයිට් දෙකක් එනවා. මේ දෙක ගැනත් අපි කතා කරමු ඉස්සරහට. ෆෝන් එක පවර් ඔන් කරගෙන බලමු. මුලින්ම මේකේ ඩිස්ප්ලේ ගැන කතා කරලෙමු. මේක ඩිස්ප්ලේ එක ගැන කියනවා නම් මේ ගානට ගන්න පුළුවන් ලොකුම ඩිස්ප්ලේ එක තියෙන වැඩිම හර්ට්ස් ගානක්. ඒ කියන්නේ වැඩිම රීෆ්‍රෙෂ් රේට් එකක් තියෙන ෆෝන් එක තමයි මේක Infinix Hot 50 කියන්නේ. ඒ වගේම මේකේ ස්ක්‍රීන් එක තියෙනවා මම ඔයාලට මුලින්ම කිව්වා ස්ක්‍රීන් එක තියෙනවා අඟල් 6.7ක් HD+ IPS LCD පැනල් එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඒ වගේම මේකේ මම ඔයාලට මුලින්ම කිව්වා ඩුවල් ස්පීකර් සිස්ටම් එකක් තියෙනවා 300ක් වොලියුම් එක අප් කරගන්න පුළුවන්.
ඒ වගේම මේකේ කලර්ස් ගැන කතා කරනවා නම් ෆෝන් එකේ ඩිස්ප්ලේ කලර්ස්ෙන් පට්ටම ක්වොලිටි. මේ ප්‍රයිස් රේන්ජ් එකට ගන්න පුළුවන් මොබයිල් ෆෝන් අතරේ වැඩිම රීෆ්‍රෙෂ් රේට් එකක් තියෙන මොබයිල් ෆෝන් එක තමයි Infinix Hot 50 කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ ප්‍රයිස් එකට එන අනිත් මොබයිල් ෆෝන්ස් වල එන්නේ 64-19 Hz වගේ තමා එන්නේ. මම මුලින් කියා වගේ මේකේ කලර්ෆුල් ඩිස්ප්ලේ එකක් තියෙනවා. එන්ටර්ටේන්මන්ට් වලදී හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් මේ ඩිස්ප්ලේ ක්වොලිටියෙන්. ඒ වගේම ස්පීකර් ක්වොලිටියෙන්. මේකේ බ්‍රයිට්නස් ඔයාලට අප් කරගන්න පුළුවන් 500 නීට්ස් වෙනකම් බ්‍රයිට්නස් අප් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අවුට්ඩෝර් වලදී වුණත් ඔයාලට මේක හොඳ බ්‍රයිට්නස් අප් එකක් බලා ගන්න පුළුවන්. මේකේ ලෙෆ්ට් සයිඩ් එකෙන් ඔයාලා මෙම පහළට ඇද්දොත් ඔයාලට නොටිෆිකේෂන් බාර් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම රයිට් සයිඩ් එකෙන් ඔයාලා මෙහෙම පහළට ඇද්දොත් මේකේ පැනල් එක බලා ගන්න පුළුවන්. ඔය වගේ දේවල් ටිකක් තමයි ඩිස්ප්ලේ එක ගැන කතා කරන්නේ. අනිත් ෆෝන් වල වගේම තමයි මේ ෆෝන් එකෙත් අනිත් සෙටින්ස් එහෙමම තමයි වෙනස් වෙන්න ඕනේ. ඉතින් මම ඔයාලට කිව්වා වෙනස් වෙන ටික මම ඔයාලට කිව්වා. අපි දැන් කතා කරමු මේකේ OS එක ගැන. මේකේ OS එක ගැන කතා කරනවා නම් OS එක මේකේ තියෙනවා ලේටස්ට්ම Android 14 එක තියෙනවා. ඒ වගේම තමා මෙයාලගේම XOS 14.5.0 කියන version එක තමයි මේ ෆෝන් එකේ තියෙන්නේ. මේකේ CPU එක තමයි MediaTek Helio G81 කියන්නේ. මේක ඉතින් ඔය විදිහට තමයි මම ගැන කතා කරන්න තියෙන්නේ. OS එක ගැන කතා කරනවා නම් මම ඔයාලට කිව්වා මේකේ RAM එක තියෙනවා 6GB වෙනකම් මෙයාලා දීලා තියෙනවා. ඒ වගේම virtual RAM එක 6GB add කරගන්න පුළුවන්. ඒක 12GB වෙනකම් මේකේ RAM එක up කරගන්න පුළුවන්. battery capacity එක ගැන කතා කරනවා නම් මේකේ battery capacity එක milliampere 5000. මේකේ charging system එක තියෙන්නේ 18 watt fast charging system එක තමයි මේකට තියෙන්නේ. සාමාන්‍යයෙන් පැය දෙකමාරක් යද්දි මේක full charge වෙනවා. මේක ස්ටෝරේජ් එක මම ඔයාලට මුලින්ම කිව්වා 120 ස්ටෝරේජ් එකක් තියෙනවා. ඒ වගේම තමයි ගේම් ගහන ඔයාලට ගේම් ගහත් බැටරි බහින ඔයාලට ෆෝන් එකේම දවසම ඉද්දි බැටරි බහින ඔයාලට දීලා තියෙන ඔප්ෂන් එකක් bypass charging. bypass charging කියන්නේ ඔයාලට ෆෝන් එක චාර්ජරයට ගහගෙන උනත් මේකෙන් වැඩක් ගන්න පුළුවන්. ෆෝන් එකේ බැටරියට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. එතකොට ඒ ඔප්ෂන් එකත් මෙයාලා දීලා තිනවා bypass charging. ඒ වගේම තමයි මෙයාලා ඇඩ් කරලා තිනවා AI features මේකට. මෙයාලගේම Folex කියන AI features එක මෙයාලා මේකට ඇඩ් කරලා තිනවා. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් Folex voice, Folex translate වගේ ඔප්ෂන් කීපයක් මෙයාලා දීලා තියෙනවා. ඒ වගේම smart hub, gaming mode, dynamic bar, smart panel එක වගේ දේවල් වලට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඔයාලට විශේෂ දෙයක් තමයි dynamic bar එක. ඉතින් මේ මොකක්ද කියලා ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. ඔය ටික තමයි ඩිස්ප්ලේ එක ගැන කියන්න තියෙන. ඉතින් ඩිස්ප්ලේ එකේ quality superior එකම තියෙනවා, colors එකම superior එකම තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ තියෙන always on display එක. ඒ කියන්නේ මෙතනින් ඔයාලා screen එක off කරත් screen එකේ මෙන්න මේ විදිහට හැමතිස්සෙම මෙන්න මේ වගේ ඔයාලට කැමති ඩිසයින් එකක් මේකේ දාගන්න පුළුවන්. ඉතින් අපි දැන් කතා කරමු මේ ෆෝන් එකේ ඩිසයින් එක ගැන. මේ ඩිසයින් එක ගැන කතා කරද්දී මුලින්ම අපි කතා කරමු මේකේ ෆ්ලෑෂ් ලයිට් දෙකක් තියෙනවා කියලා මම ඔයාලට කිව්වා. ඉතින් ඒකෙන් එකක් අපි සාමාන්‍ය භාවිතයට ගන්න කැමරාවට ගන්න එළිය විහිදිලා යන එක, අනික ස්පොට් ලයිට් එක. හරි දැන් මම ඔයාලට මේ ඉතිරේ බලා ගන්න පුළුවන් මේ දෙකේ වෙනස. මේකෙත් දැන් එන අලුත් ෆෝන් වල වගේම තමයි සයිඩ් ෆින්ගර්ප්‍රින්ට් බටන් එකක් තමයි ඉන්නේ පවර් බටන් එකත් එක්කම. ඉතින් ඒකත් පට්ටම fast. ඒ වගේ මේකේ face unlock තියෙනවා. face unlock පට්ටම. අනිත් ෆෝන් වල තමයි ඉතින් මේකෙත් එනවා dual nano sim card reader එකක්. මේකේ memory card එක වලට අප් කරගන්න පුළුවන් 2TB වෙනකම්ම. මේ ෆෝන් එකේ තියෙන තවත් පහසුකම තමයි IP64 dust protect and water resistant පහසුකම නිසා මේක dust එකෙන් ආරක්ෂා කරනවා. ඒ වගේම තමයි පොඩි පින්නක් වගේ වතුරක් තියෙනවා නම් ඒකෙනුත් ඔයාලට මේක ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් ওই දේවල් ගැන තමයි මේ ෆෝන් එකේ තියෙන විශේෂාංග, විශේෂ ගුණ, විශේෂ ආරෝපණය ඔක්කොම කතා කරන්න තියෙන ඔක්කොම කතා කරන්නේ. ඉතින් මේ ෆෝන් එකේ ප්‍රයිස් එක මම තාම ඔයාලට කියනවා. මේ ෆෝන් එක මම මිලදී ගත්තේ රුපියල් 34000ක් වගේ මිලකට තමයි. ඉතින් මේ ප්‍රයිස් රේන්ජ් එකට තියෙන වැඩිම වැඩ කොටසක් ගන්න පුළුවන් හොඳම තත්ත්වයේ තියෙන ෆෝන් එකක් තමයි මේක. මම ඔයාලට කිව්වා මේකේ කැම් ක්වොලිටි තියෙනවා සුපිරියටම, ඒ වගේම ඩිස්ප්ලේ ක්වොලිටි සුපිරියටම තියෙනවා. මේක ගොඩාක් ගේමින් පැත්තට බර, කැමරාව ඕනි ගේමින් පැත්තට බර අයට නම් සුපිරි ෆෝන් එකක් ඉතින් මේ ප්‍රයිස් රේන්ජ් එකට ගන්න පුළුවන්. ෆ්‍රන්ට් කැම් එක තියෙනවා මෙගාපික්සල් 8ක්. ඒ වගේම බෑක් කැම් එක තියෙනවා මෙගාපික්සල් 48ක්. ඉතින් සුපිරි අත්දැකීමක් ගන්න පුළුවන් මේ ෆෝන් එක වලත් අරගෙන යූස් කරලා බලන්න. ඔය ටික තමයි ඉතින් අද මේ ෆෝන් එක ගැන කියන්න තියෙන ඕන ලට්ටලොට ඔක්කොම කිව්වා. යන්න කලින් ආයෙත් ඔයාලට මතක් කරනවා ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් යට තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එක on දාගන්න.
එතකොට තමයි මම වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට නොටිෆිකේෂන් එක එන්නේ. වීඩියෝ එක ගැන කමෙන්ට් කරන්න, අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. පාඩුව ඇති අනම්මනම් ඇති ඔක්කොම කියන්න. ඔයාලා මොකක් ප්‍රශ්නයක් තියෙනවා මම WhatsApp නම්බරේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඒකට මැසේජ් එකක් දාන්න. එහෙනම් අදට ගිහලා නම් හැමෝටම සුබ දවසක්.